ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ කියන දරුවාට පීතෘත්වය ලබා දෙන මෙන් ඉල්ලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවරියක් වන රසිකා සේනාධීර නම් තරුණිය කරගෙන යනු ලබන අධිකරණ කටයුත්ත ගැන ලංකාවේ බොහෝ දෙනෙක් දන්න සිදුවීමක්. කොහොම වුණත් දිසා අධිකරණයෙන් චාමිකගේ DNA ලබා ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එම නිසා රසිකා සේනාධීර පවසන අයුරින් අධිකරණයෙන් ඇයට සාධාරණත්වයක් ඉටු වෙලා නැහැ. ඇය සාධාරණය පතා අභියාචනා අධිකරණයට යන බව පවසා තිබෙනවා. ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් සමාජ මාධ්‍යයේ මෙන්න මේ වගේ පෝස්ට් එකක් පළ කර තිබුණා තම පුතට සිදු වූ අසාධාරණය පිළිබඳව. චාමික කොහොම නඩුවලින් බේරුණත් කවදා හරි එයාට තමන්ගේ දරුවා බලන්න හෝ එයාගේ ජීවිතේ කොටසක් වෙන්න අවශ්‍යයි කියලා ඉල්ලුවොත් මම ඒ දේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද දරුවෙකුට තමන්ගේ දෙමව්පියන් දෙදෙනාම ගැන දැනගන්න අයිතියක් තියෙනවා. බබා ලොකු වුණාම තමන්ගේම අවබෝධයෙන් සහ කැමැත්තෙන් තමන්ට ගැළපෙන තීරණය ගනීවි. අද මම කරන මේ හැම සටනක්ම විදින මේ හැම දුෂ්කරතාවයක්ම කැපකිරීමක්ම කරන්නේ එයාගේ යහපත අනාගතය වෙනුවෙන්. අපි හැමෝම දන්න විදියට දරුවෙකුගේ පීතෘත්වය ඔප්පු කරන්න ලෝකේ තියෙන එකම විද්‍යාත්මක ක්‍රමේ DNA නම් චාමික කරුණාරත්න ඒකට සහයෝගය දෙන එක ප්‍රතික්ෂේප කරනවා නම් ඒ කාන්තාව වෙන මොනවද ප්‍රමාණවත් සාක්ෂි විදියට අධිකරණයට ඉදිරිපත් කරන්න වෙන්නේ. ලංකාව වගේ රටක බොහොම කලාතුරකින් වෙන විදියට මෙහෙම කාන්තාවක් ඉදිරියට ඇවිත් මේ තමයි දරුවගේ පියා මට ඒක ඔප්පු කරන්න ඕනි කියලා කියනවා නම් මම නම් හිතන්නේ අධිකරණයත් මුළු මහත් සමාජයත් ඇයත් එක්ක හිටගන්න ඕනි කියලා. මේ කතාව ඇය ජයග්‍රහණය කළොත් ඒක අනාගතේ කාන්තාවන් විශාල ප්‍රමාණයකට වගේම උපනූපන් දරුවෝ සිය ගණනකට විශාල ජයග්‍රහණයක් වේවි. ඒක ජයග්‍රහණයක් වෙන්නේ අදටත් තාත්තා කවුද කියලා කියාගන්න බැරුව තාත්තා වගකීම බාර ගන්න නැතුව වැසිකිලි වලවල් ඇතුලේ කුණු ගොඩවල් වල තිඹිරි ගෙයිදීම ජීවිතය අවසන් කරන නොදරුවන්ටත් ඕන්ව බිහි කරන අම්මලටත් මේ නඩුවේ තීන්දුව කවදා හරි හයියක් වේවි. ඒ ජීවිත තව සෑහෙන්න කාලයක් ජීවත් කරවන්න. DNA කියන එව්වා අහම්බෙන් ගැලපෙන්නේ නෑනේ. අනිවාර්යෙන්ම චාමික කියන මිනිස්සයා මේ දරුවගේ තාත්තා නම් විතරක් ඒක ගැලපෙයි. එහෙම තත්වයකදී චාමික ඒකට සහාය නොදී මග අරින්නෙම එයා මේකේ ප්‍රතිඵලය මොකද්ද කියලා දන්න නිසානේ. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ අධිකරණයේ මේ කතාව අනාගතයේ නීති ශිෂ්‍යයන්ගේ පොත්වල ලියවෙන විදිහට මේ නඩුව ඉවර කරන්න ඕනි කියලා. එය මවක් වශයෙන් සිදු කරගෙන යනු ලබන මේ අධිකරණ ක්‍රියාවලිය ගැන ඔබත් අගය කරනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න වගේම ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න එහෙනම් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක අරගෙන ඉක්මනටම ඔයාලා ගාවට එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.